පුංචි කාරණයක් කතා කරන්න ඕනේ. දැන් ඊයේ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ කතාව පවත්වනවා. ඒ කතාවේ විවිධ කාරණා අතුරත්ව තමයි කතාව පවත්වගෙන ගියේ. හැබැයි මට දැනුණු සුවිශේෂී කාරණා තුනක්, විශේෂ කාරණා තුනක් ඒ කතාවට අන්තර්ගත වුණා. ඒ තමයි අල්ලස සහ දූෂණය පිටු දැකීම. දෙවෙනි එක තමයි පාතාලය සහ මද්ද්‍රව්‍ය සහ පාතාලය පිටු දැකීම. තුන්වෙනි කාරණේ තමයි ප්‍රධාන වශයෙන් තුන්වෙනි කාරණේ තමයි ජාතිවාදී සහ ආගම්වාදී පිටු දැකීම. අනිත් කාරණා ප්‍රධානයි තමයි අධ්‍යාපනය ලබා දීම. ඊට පස්සේ ආයගත් පහම දුප්පත්කම නැති කිරීම වගේ ප්‍රධානයි තමයි. නමුත් මේ ප්‍රධාන ඒ කාරණා අතරින් මූලික කාරණා තුනක් විදිහට මේ තුන ගත්තොත් මේ කාරණා තුන පිටු දැකීමට හැකිද කියන ප්‍රශ්නේ. ඒක හැකිනම් තාම සුවිශේෂී කාරණා. මොකද දැන් අපිට ධනවාදයේ සහ ලිබරල් ආර්ථික මොඩල් එක පැමිණෙනකොටම අපිට මේ මොඩල් එකේ තියෙන කළු සුදු කියන කාරණා වෙන් කරන්න බෑ. සුදු කාරණා වගේම කළු කාරණා අපිට ඒක තුලම පැකේජ් එකක් විදිහට ලැබෙනවා. දැන් එහෙම නැත්නම් යහපත් කාරණා වගේම අයහපත් කාරණා ඒ පැකේජ් එක තුල තියෙනවා. මේ පැකේජ් එකේ යහපත් කාරණා පමණක් තියාගෙන අයහපත් කාරණා ඉවත් කරන්න බෑ. ඒක බෙදන්න හරිම අමාරුයි. දැන් මෙන්න මේ තත්ත්වයක් තුළ කොහොමද මේ කියන අයහපත් කාරණා පිටු දකින්නේ? මේ ආර්ථික මොඩල් එකේ එක අංගයක් තමයි අල්ලස දූෂණය. ඒ කියන්නේ කොමිස් දෙන ඒවා, ඊට පස්සේ ඔය පගාව දෙන ඒවා, යම් ගතමනා දෙන ඒවා, මේ ආර්ථික මොඩල් එකට අන්තර්ගත උපන්ගේ ලක්ෂණ. ඒවා අපි කියන්නේ ෆැක්ටරි ෆෝල්ට් කියලා. ඒ උපන්ගේ ලක්ෂණය. ඒ වගේම කුඩු සහ මද්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ මේ ආර්ථික මොඩල් එක පවත්වගෙන යාම සඳහා අනිවාර්ය අංගයක්. ඊළඟට යම් අරුමුදයක් කියන ආර්ථික ගැටලු මතුවෙනකොට ආගම්වාදී සහ ජාතිවාදී කියන්නේ ඒ සඳහා තියෙන හොඳ උත්තරයක්. එවැනි ඇවිලීමක් කිරීම ඇතුලේ පාලනය පවත්වගෙන යන්න හරි ලේසියි. මේවා මේ ආර්ථික මොඩලේ වෙන් කර නොහැකි දේවල්. මම වෙන් කරන්න යනවා කියන්නේ ඒක මාරාන්තික සටනක්. ඒ නිසා බොහෝ රාජ්‍යයන් බොහෝ ආණ්ඩු කරන්නේ මේ කාරණාත් එක්ක මේ අල්ල සහ දූෂණය, මද්ද්‍රව්‍ය සහ පාතාලය, ඊට පස්සේ ජාතිවාදය කියන ඒවා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරනවා. මේ කාරණා පිටු දැකීමට කටයුතු කිරීම කියන එක මාරාන්තිකයි. ඒක ලේසි නෑ. මෙන්න මේ தත්ත්වය තුළ ඇත්තටම අපේ රටේ මේ කියන ප්‍රධාන කාරණා තුන පිටු දැකීමට හැකියාවක් ලැබෙයි. මෙන්න මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගොඩනගන්න තමයි අදහස් කරන්නේ.